මිහිරි පැන් කිව්වයින් පස්සේ අපට සාහිත්‍යාත්මකව සහ ශාසනික වශයෙන් වැදගත්කමක් තියෙන ගමක්. සාහිත්‍යාත්මක කියනකොට පින්වතුනි මාතර සාහිත්‍ය යුගය ගැන අහලා ඇති. මාතර සාහිත්‍ය යුගයේ අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණිය, කුරුණෑගල, යාපහුව, කෝට්ටේ, ශ්‍රී ජයවර්ධනපුර ආදි වශයෙන් සාහිත්‍ය යුග බෙදෙනවනේ. එයින් එක කොටසක් තමයි මාතර සාහිත්‍ය යුගය. මාතර සාහිත්‍ය යුගය ඒකාලෝක කරපු එහි පද්‍ය සාහිත්‍ය විශේෂයෙන්ම ස්වර්ණමය ලකුණක් හැටියට සඳහන් කරනවා මිහිරි පැන්නේ ධම්මරතන ඒ නායක හාමුදුරන් වහන්සේ.